හායි යාළුවනේ මම මේ ඉන්නේ ඔයගොල්ලන්ට සමහර අය දන්නවා ඇති මේ ඉන්නේ ෆ්ලෝටින් මාකට් එක පිටකොටුවේ. ඉස්සර මේ හරිය ඉතාම ලස්සන තැනක්. අද මේ හරියට වෙලා තියෙන දේ තමයි මේ පේන්නේ. පේනවනේ වතුර ඔක්කොම කොළ පාටයි. හරිම අපිරිසුදුයි. ඔයගොල්ලන්ට මතක මට නම් මම මෙන්න මේ පේන බේක් හවුස් එකට මම නම් කීපවතාවම ඇවිල්ලා තියෙන ඉතා පිරිසුදුට පිටකොටේ එන කට්ටියට කන්න තිබ්බ තැන. අද නම් ඒක වැහිලා ගිහිල්ලා හරිම අපරාධයක්. පිරිසුදුට කන්න පුළුවන් තැනක් කියන්නේ ඉතින් කොයිතරම් හොඳද මිනිසුන්ගේ සෞඛ්‍යයට. හැබැයි දැන් මේ ෆ්ලෝටින් මාකට් එකේ කිසිදු නඩත්තුවක් වෙන්නේ නැහැ. මේ පේනවනේ ලී එහෙම හොඳටම දිරාගෙන එන්නේ. ඉතින් අපේ රටේ සංචාරක කර්මාන්තය ගැන අපි නිතරම කතා කරන කාලෙක මේ වගේ තැනක් සංචාරක ආකර්ෂණ දිනා ගන්න පුළුවන් විදිහට හදන්න ඕන තරම් හැකියාව තියෙනවා. හැබැයි මේවා මේ විදිහට අතහැරලා තියන්නේ ඇයි කියලා හිතා ගන්න බෑ. ඔයගොල්ලන්ට මතක තරම් මම මීට කලින් මේ වීඩියෝ එක කර මේ ෆ්ලෝටින් මාකට් එක ඇතුළේ වෙන තැන දෙපැත්ත ලස්සනට මල් වවලා තිබ්බා. දැන් නම් අද නම් එක මල් ගහක්වත් දකින්න බෑ. දකින්න නෑ. මේ ඔක්කොම කඩාගෙන ගිහිල්ලා අද නිකන් වල්ගස් ටිකක් විතරක් පේනවා. ඉතින් මේ හරිය ඉස්සර දකින්නට නම් ලස්සන තැනක්. අද නම් ඒ ලස්සන නැති වෙලා ගිහිල්ලා තියෙනවා. හරිම අපරාධයක්. නිසා මං හිතන්නේ බලධාරීන් දැන්වත් මේ ගැන දේශපාලනික ඇහෙන් බලන්නේ නැතුව ජනතාවගේ ඇසින් දැකලා ජනතාවට ඊටම මනරම් ස්ථානයට එන්න නැවත කටයුතු කරනවා නම් මම හිතන්නේ මේක තමයි වෙන්න ඕන. ඉතින් හරිම අපරාධයක් මේ විදිහට මේ තැන් වල දැන් කොහොම වෙච්ච කියනවනේ. ඒක ඉවත් කරන පාටක් නෑ. කොළඹ නගර සභාවේ කවුරුහරි දකිනවා නම් මෙන්න මෙතෙන් දෙන්න ඇවිල්ලා බලන්න දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. මොකද කුංචි දුරයින් තියෙන්නේ. මේ වගේ තැනක් ලස්සනට තියාගත්තොත් මම හිතන්නේ අපි හැමෝටම ඉතාම වටිනවා. මම මේ තැන් වල යන්නේ ඕගොල්ලන්ට මේක පෙන්නන්න. පේනවනේ. ඉස්සර මේ පැත්තට මේක ආරම්භ කරපු දවසේ මම දැක්ක සෙනඟ පුදුම තරම් ආව ලස්සනට මේක ඇවිදගෙන යන්න. හොඳ ලස්සනට හදලා තිබ්බා. මේකට පුදුම මහන්සියක් කළා තිබ්බා. නැවත වතාවක් මතක් කරන්නේ. මේ හවසක මේ වගේ තැනක ඇවිදින්න කියලා හරිම ලස්සනයි. නමුත් මේ අපිරිසුදු බව නිසාම දැන් මිනිස්සු මේ පැත්තට යනවා අඩුයි. මේ ගොඩක් කඩවල් වැහිලා තියෙන්නේ. ඒ නිසා නැවත මතක් කරන්නේ බලධාරීන්ට ආයෙත් මේ ගැන බලලා මේ තැන ලස්සනට හදලා දෙන්න. අපේ රටේ මිනිස්සු වෙනුවෙන්.